සාර්ථක වෙන්න නම් නිදාගන්නේ නැතුව වැඩ කරන්න ඕනේද? අද සමාජය අපිට කියන්නේ දවසට පැය 20ක් මහන්සි වෙන කෙනා තමයි දිනන්නේ කියලා. හැබැයි මේ කතාව ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. මේක මාකස් සහ ඩේවිඩ් කියන බේකරි හිමියන් දෙන්නෙක්ගේ කතාවක්. මාකස් කියන්නේ කිසිම විවේකයක් නැතුව පාන්දර දෙකට නැගිටලා තනියම පිටියනන මහන්සියම තමයි සාර්ථකත්වයේ රහස කියලා හිතපු කෙනෙක්. හැබැයි අල්ලපු කඩේ හිටපු ඩේවිඩ් උදේ 6ට වැඩට ඇවිත් තමන්ගේ දවසේ වැඩ ටික පැහැදිලිව සැලසම් කරලා හවස 5 වෙද්දි සැනසෙල්ලේ ගෙදර ගියා. දවසක් මේ නගරයේ අලුතින් හැදෙන සුපිරි හෝටලයකින් මේ දෙන්නටම ලොකු අභියෝගයක් ලැබෙනවා. සති දෙකකින් පේස්ට්‍රි 4000ක් ඕනේ. මේක හරියටම දෙන කෙනාට අවුරුදු 5ක කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. මාකස් දෙපාරක් හිතුවේ නැහැ. මම නිදාගන්නේ නැතුව හරි මේක කරලා දෙනවා කියලා බාරගත්තා. හැබැයි ඩේවිඩ් කල්පනා කරලා තමන්ගේ නිෂ්පාදන හැකියාව ගණනය කරලා ස්ථිර සැලසුමක් එක්ක ඕඩරෙන් භාගයක් බාරගත්තා. මාකස් යන්ත්‍රයක් වගේ වැඩ කළා. හරියට කෑවේ නැහැ, නිදාගත්තේ නැහැ. සතියක් යද්දී එයාගේ ඇඟට පණ නැහැ. මහන්සිය නිසාම පේස්ට්‍රි කරවෙන්න ගත්තා. තමන්ගේම මහන්සිය ඇතුලේ මාකස් හිර වුණා. නමුත් ඩේවිඩ් කලේ වෙලස්ම දෙයක්. එයා මුල් දවස් දෙකේම මැෂින් එකක් ගෙනත් තමන්ගේ සිස්ටම් එක හැදුවා. සුළු වැඩවලට සේවකින් දෙන්නෙක් ගත්තා. එයා අවධානය යොමු වුවේ රසය සහ ප්‍රමිතියට විතරයි. එයා දවසට පැය 8යි වැඩ කළේ. රැයට හොඳට නිදාගත්තා. බාර දෙන දවස ආවා. මාකස්ගේ පේස්ට්‍රි ගොඩක් ඒවා කර වෙලා, හැඩේ වෙනස් වෙලා. එයාට හදාගන්න පුරුවන් වුණේ 1400යි. හැබැයි ඩේවිඩ් කිසිම අඩුපාඩුවක් නැතුව රන්වන් පාට පේස්ට්‍රි දෙකහරක්ම ලස්සනට පිළිවෙලට බාර දුන්නා. හෝටලේ කොන්ත්‍රාත්තුව ඩේවිඩ්ට ලැබුණා. තමන්ගේ පරාජය දරාගන්න බැරුව ඇඬු මාකස් ළඟට ආපු ඩේවිඩ් මෙහෙම කිව්වා. මාකස්, ඔයාගේ කැපවීම පුදුමාකාරයි. හැබැයි ඔයාගේ ඇඟ මැෂින් එකක් වගේ පාවිච්චි කළා. දහඩේ හිලුව කියලා පාන් බේක් වෙන්නේ නැහැ. මෝහත් නැති පොරවෙන් පැය 10ක් ගහක් කපනවට වඩා පැයක් අරගෙන පොරව මෝහත් කරලා පැය 3න් ගහ කපලා දාන එකයි ඥානවන්තකම. මේ කතාවෙන් අපිට දෙන ලොකුම පණිවිඩය තමයි නිකම්ම මහන්සි වුණාට මදි. හાર્ඩ් වර්ක් කියන්නේ පදනම විතරයි. හැබැයි ස්මාර්ට් වර්ක් කියන්නේ ඒක ගුණාකාර කරන දේ. ඔයාගේ අත් දෙකට වැඩ කරන්න පුරුවන් දවසට පැය 24යි. හැබැයි බුද්ධිමත් මනසකට පුරුවන් ඔයා නිදාගෙන ඉද්දිත් වැඩ කරන සිස්ටම් එකක් හදන්න. සාර්ථක වෙන්න නම් මහන්සිය වගේම බුද්ධියත් එකට පාවිච්චි කරන්න අදම පටන් ගන්න. මේ කතාව ඔයාගේ හිතට වැදුනා නම් අදටත් තමන්ගේ හීන වෙනුවෙන් කට්ට ගන්න ඔයාගේ යාළුවෙකුට මේක ෂෙයාර් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.